Hi යාළුවනේ, welcome to our YouTube channel. ඔන්න ඉතින් මං අද ඔයාලව කොළඹ ඉඳන් ඩුබායි එකයි යන්න තමයි හදන්නේ. එන්නකො එහෙනම් මාත් එක්ක මගේ first flight experience එක කොහොමද කියලා බලන්න. මට මුලින් ඉඳන්ම නම් වීඩියෝ කරන්න උනේ නැහැ. මොකද ඉතින් මේක මගේ first flight experience එකනේ. ටිකක් excited වෙලා තමයි ඉන්නේ. මං ඉතින් දැන් මේ යන්නේ මට තියෙන ගේට් එක හොයාගෙන බෝඩ් රූම් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ඉතින් මට බෝඩ් රූම් එකේ පේන view එක. මෙන්න මේ පේන ෆ්ලයිට් එකේ කොහෙද තමයි අපි යන්නේ. දැන් තියෙන්නේ ඉතින් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි. එහෙනම් අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යමු. කෙලින්ම ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න පුළුවන් වුණා බස් එකක. එහෙම යන්න ඕනුනේ නැහැ මට නම්. දැන් එන්නකො එහෙනම් මාත් එක්ක මගේ සීට් එක හොයාගන්න. මම බුක් කරේ වින්ඩෝ සීට් එකක්. මම ෆ්ලයි කරන්න චූස් කරගත්තේ ෆ්ලයි ඩුබායි එයාලයින් එක. ඒක ටිකක් බජට් එයාලයින් එකක්. හැබැයි ඒක කම්ෆර්ටබල්. ඔන්න දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. මේ ඔයාලට පේන්නේ ටේක් ඔෆ් කරාට පස්සේ අපිට පේන view එක. බලන්නකො කොච්චර ලස්සනට අපිට පේනවද කියලා. මේ තාම ලංකාවේ view එක. අපි ඩුබායි වලට යද්දි අපිට තමිල්නාඩු වල, මස්කට් වල ඒ වගේ view එකක් පේනවා. හැබැයි ඉතින් මං හරියටම දන්නේ නැහැ මේ පේන view එක කොහෙද කියන්න. කොහොම හරි ඒවත් පේනවා ඉතින් අපිට. මේ ඔයාලට පේන්නේ ඩුබායි වල view එක. බලන්නකො තව ටිකක් වීඩියෝ එක ඉස්සරහට යද්දී අපිට පේන්න තියෙනවා welcome to Dubai කියලා පහළ තියෙනවා. ඔන්න දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා යාළුවනේ. අපි ඉස්සරහා වීඩියෝ වලින් ඔයාලට ඩුබායි වල තියෙන බර්ජ් ඛලීෆා, ඩුබායි ෆ්‍රේම්, අයින් ඩුබායි, ෆියුචර් මියුසියම් වගේ තවත් ගොඩක් ලස්සන තැන් එක්ස්පීරියන්ස් කරන්න බලාගෙන ඉන්නවා. ඒ හින්දා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ channel එකත් subscribe කරලා තියාගන්න. අපිට එයාපෝට් එක ඇතුළට යන්න ෆ්ලයිට් එකෙන් බහැලා බස් එකකට චුට්ටක් යන්න ඕන. එහෙනම් ඔයාලා බලන්නකො මේ වටපිටාව කොහමද කියලා. ඕන්න එහෙනම් ඉතින් මං දැන් ඉන්නේ එයාපෝට් එක ඇතුලේ. මං ඩුබායි වලට එද්දී ඩුබායි වෙලාවෙන් උදේ 6:00 විතර වුණා. බලන්නකො ඉතින් උදේ 6:04 මෙහි තියෙන අවුව. ඔයාලා අපේ මේ අලුත් වීඩියෝ එකට කැමති නම් like කරලා share කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye. See you soon again.